අපි හැමෝම කැමති අපි හිතන දේවල් වෙනවට. අපි හිතන දේවල් වෙන තරමට අපි බොහෝම වාසනාවන්ත ආය විදියට අපි හිතන් ඉන්නවා. අපේ හිතත් කැමතිම අපිට හිතන දේවල් ඒ විදිහට වෙනකොට. අපි නොහිතන දේවල් වෙනවට අපි කවුරුත් කැමති නැහැ. ඒක බොහොම සාමාන්‍ය සරල දෙයක්. හැබැයි මේ සරල දේ ඇතුලේ තියෙන ගැඹුරු දේ මොකක්ද කියන එකයි මේ ඔයාලට කියන්න හදන්නේ. ඉතින් මේ හිත හැමතිස්සෙම කැමති අපි හිතන දේවල් ඒ විදිහට වෙනවට. හැබැයි වෙන්නේ නැත්තේත් ඒක තමයි. ඉතින් අපේ හිත නිතරම සතුටින් තියාගන්න බැරි කාරණාවක් අන්න එතනම තියෙනවා. ඔයාගේ හිතට පුළුවන් නම් ඔයා අපේක්ෂා කරපු නැති විදිහේ. එහෙම නැත්නම් ඔයා අකමැති දෙයක්. එහෙම නැත්නම් ඔයා මූණ දෙන්න කැමති නැති දෙයක් මූණ දෙන්න හිත පුරුදු කරලා තියන්න. ඔයා අකමැති දෙයක් වෙනකොට ඔයාට ඒක දරා ගන්න පුළුවන් හැකියාව මතයි ඔයාගේ හිතේ සතුට තීරණය වෙන්නේ. ඔයා දැන් හිතාගෙන යනවා රැයට ගෙදර යනකොට දවල් මං අරන් දීලා ආවා මේ අහවල් කැම જાති ටික දැන් ඒ ටික අහවල් විදිහට හදලා ඇති. ඔය මානසිකත්වයෙන් ඔයා ගෙදර ගිහිල්ලා එංගපතේම හොදන කැම මේසේ වාඩි වෙනකොට ඔයාට තියෙන පරිප්පු බතු විතරයි ඔයලා කන්න. මොකක්කෝ හේතුවක් නිසා ඔයාට ඔයලා තියෙන පරිප්පු බතු විතරයි. නමුත් ඔයා බොහොම රසවත් කැම වට්ටෝරුවක් දවල් ගෙනල්ලා දීලා ඒක පිළියෙල කරන්න කියලා තමයි ඔයා මේ ගිහිලා ඉන්නේ. අන්න ඒ වෙලෙට අර කියපු විදියට තමන් බලාපොරොත්තු වෙච්ච දෙයක් වෙනකොට තමන්ගේ හිතට එන දේවල් හොඳට දැනගත්ත හැකි. සමහර කට්ටිය කෝපය විශ්ිනවා, සමහර කට්ටිය නොසන්සුන්කාරී වෙනවා, සමහර කට්ටිය බැන ගන්න හදනවා, සමහර කට්ටිය නැති ප්‍රශ්නයක් හදා ගන්න හදනවා. නමුත් වෙලා තියෙන බොහොම සරල දෙයක්. තමන් බලාපොරොත්තු වෙච්ච දේ නොවේ තියෙන්නේ, තමන් බලාපොරොත්තු වෙච්ච නැති දේ තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ සරල කාරණයක් නිසා අපේ හිත වෙනස් වෙනවා නම් අපි ඉතින් අපේ හිත කොච්චර දුරක තියලා තියෙනවද කියන එක තේරුම් ගන්න. ඉතින් ওই සිද්ධියට සාපේක්ෂවම තමන්ට ওই සිද්ධිය ජීවිතේට ගලපගෙන බලන්න. තමන්ට ජීවිතේ මුණ දෙන්න දේවල් එක්ක තමන් හිතාගෙන යන දේ නෙවෙයි නම් වෙලා තියෙන්නේ. තමන්ගේ ගෙදර නිසා තමන් එතන බැනගෙන කලකෝලහල ඇති කරගෙන ගෙදර මිනිස්සුන්ටත් බැලලා ප්‍රශ්නයක් ඇති කරන්න පුළුවන්. නමුත් ඔබ වෙන තැනකට ගියාට පස්සේ තමන්ගේ හිතෙන් පුපුර තමන්ට වෙච්ච අසාධාරණ කෙනෙක් නැත්නම් තමන් හිතපු නැති දෙයක් වෙච්ච වෙලාවල් වලට තමන්ගේ හිතෙන් තමන්ටම බැනගෙන නැති ප්‍රශ්නයක් නිර්මාණය කරගන්නවා. තරහ වෛරය විශ්සගෙන. ඉතින් ඒක නිසා තමන් බලාපොරොත්තු වෙච්ච නැති දෙයක් වෙනකොට ඒක දරා ගන්න පුළුවන් හැකියාව තමයි තමන් හිතේ තියෙන ශක්තිමත්කම කියලාන්නේ. ඔයා කැමති දේවල් එහෙම නැත්නම් ඔයා හිතන දේවල් ඔයා හිතන විදිහට හැමදේම වෙලා තිනවා නම් ඔයාට ඔයාගේ හිත තේරුම් ගන්න පුළුවන් අවස්ථාවන් ගොඩක් අඩුයි. ඒක නිසා ඔයා දෙයක් කරනකොට ඒ කරපු දේ වෙනස් විදිහක ප්‍රතිඵලයක් එනකොට දැන් පහුගිය දවස් අපිට මතකයි වැහැලා මේ බොහොම දුර තියෙන කඳු වෙනත් තැනකට ඇවිල්ලා එතන තියෙන මිනිස්සු ටික යට කළා. දැන් කවදාවත් හිතුවේ නෑ මේ මිනිස්සු පස්කන්තෙන් යට වෙලා මැරෙයි කියලා. හිතපො නැති දේවල් වෙනවා. නමුත් කෙනෙක් දන්නවා නම් මේ පස් කියන්නේ මේ වතුර කියන්නේ මේ පොළොව කියන්නේ මේ ස්වභාවයන්ට අයිති දෙයක්. මේ දේවල් වෙනස් වෙන්න පුළුවන් මේ විදිහේ දේවල් වෙන්න පුළුවන් කියලා අර පස්කන්තෙන් යට වුණත් එයාට යම්කිසි අවබෝධයක් තියෙනවා. එතන එයා දන්නවා මේ දේ මෙහෙම වෙනස් වෙන සුළු දෙයක් කියලා. එහෙම නැතුව එකපාරම නිකන් අර හිත කඩාවට්ටන චරිතයක් වුණාම තමන්ට ජීවිතේ දරා ගන්න පුළුවන් මුහුණ දෙන්න පුළුවන් ශක්තිය ගොඩක් අඩුයි. ළඟ හිතන්න පුරුදු වෙන්න අන්න ඒ වගේ අය තමයි. ඒ ළඟ හිතලා තමන්ගේ ජීවිතේ අඩාල කරගන්න නැතුව ටිකක් දුර හිතන්න පුළුවන් ක්‍රමයක් ගැන මම කියන්න උත්සාහ කරේ. තමන්ගේ හිත තමන් බලාපොරොත්තු වෙච්ච නැති දේවල් වෙනකොට ඒ බලාපොරොත්තු වෙච්ච නැති දේවල් හමුවේ තමන්ගේ හිත නොසැලෙන මට්ටමට යම් තාක් දුරකට හරි හදා ගන්න පුළුවන් නම් ඒක ගොඩාක් පැති වලින් තමන්ගේ පෞරුෂයට තමන්ගේ යහපැවැත්මට බලපානවා. ඒක නිසා අර ගෙදර යනකොට තමන් හිතපු විදියට ගෙදර නැහැ කියලා තමන් හිත කලබල කරගන්න නෙවෙයි එතන තියෙන්නේ. ඒ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගන්න එක. තමන්ගේ හිත කලබල කරගන්න එක නම් ඒ ප්‍රශ්නෙට විසඳුම කලබල වෙච්ච ගමන් අර තමන් හිතපු විදියට ඒ වටාපිටාව වෙනස් වෙන්න ඕනේ. වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ අපේ හිත. අපේ හිත තරහෙන් ඇවිස්සලා අපේ සිත නැති කලබලයකටපත් වෙලා වටේ පිටේ ඉන්න මිනිසුන්ට දොස් කියලා බැනලා පස්සේ අපිට තේරෙනකොට හිතේ දුකක් විතරයි ඉතුරු වෙන්නේ. ඒක නිසා තමන් හිතන් ඉන්න දේවල් හිතන් ඉන්න විදියට නැති වුනහම තමන්ට තමන්ගේ හිත උස්සලා තියාගන්න පුළුවන් ගුණයක් හදාගන්න පුළුවන් හොඳ අවස්ථාවක් ඒක. ඒ කියන්නේ ඔයා හිතන දේ හිතන විදියට වෙලා තිබ්බොත් ඔයාට එතන භුක්ති විඳින්න නිතරම තියෙන දේ ඔයාගේ හිතේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. නමුත් සතුටක් විතරයි ඇති වෙන්නේ. නමුත් ඔයා හිතපු දියට වෙලා නැත්තම් අන්න එතනදී ඔයාට ඔයාගේ හිතෙන් ගන්න වැඩක් තියෙනවා. අන්න එතනදී ඔයා පුරුදු කරලා තියෙන හිත ඔයාට වැදගත් බවක් එකතු කරලා දෙනවා. ඒක නිසා හිතන දේවල් වෙනස් වෙනවා කියලා දුක් වෙන්න දෙයක් නැහැ. මොකද අපි හිතන දේවල් වෙනස් වෙන එකම තමයි මේ ලෝකේ ස්වභාවය. හිතන දේ හිතන විදියට නොවෙනවා කියන එක තමයි
ලෝකේ ස්වභාවය. ඒක නිසා අපි 100ක් දේවල් හිතුවොත් 100න් එකයි නැත්තම් දෙකයි බොහෝ වෙලාවට අපි හිතන විදිහට වෙන්නේ. අනිත් 98ම අපි නොහිතන විදිහටයි වෙන්නේ. ඉතින් අපිට ඒකම හොඳට ප්‍රමාණවත් අපි හිතන දේවල් නෙවෙයි වෙන්නේ, නොහිතන දේවල් තමයි වෙන්නේ. ඒක මේ ලෝක ස්වභාවයක්. ඒක මේ අපේ වැරදක් නෙවෙයි. අපි හිතන විදිහේ දේවල් වෙන්න නම් අපේ හිත දියුණු වෙලා තියෙනවනේ. ඒ වෙනස් වෙන දේවල් වෙනස් වෙන විදිහට දකින්න අපි පුරුදු වෙලා තියෙනවා නම් අපිට ඒක ගැන හොඳ අවබෝධයක් තියෙනවා. අපි දන්නවා මේ දේ මෙහෙම තිබ්බට මේ දේ වෙනස් වෙන්නේ මෙහෙමයි කියලා. අන්න එහෙම හිතන්න පුළුවන් හිතක් තියෙන දවසට මොන දේ මොන විදිහට වෙනස් වුණත් ඔයාට දරා ගන්න පුළුවන් කමක් ඇවිල්ලා හැදිලා තියෙ එහෙම නැති තාක්කල් ඔයා පුරුද්දක් හදා ගන්න. මොන දේ වෙනස් වුණත් මේ හැමදේම වෙනස් වෙන ලෝකේ මගේ හිත ඒ වෙනස් වෙන ලෝකයට හුරු කරගන්නවා කියන එක. ඒක නිසා යහපත් පැත්තට හිත යොමු කරගෙන ජීවිතය යහපත් කරන අරමුණින් තමයි මම මේ වීඩියෝ ගේන්නේ මේ channel එක තුලින්. ඉතින් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා වටින වීඩියෝ එකක් වටින කාරණාවක් දාපු ගමන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් විදියට subscribe කරලා bell icon එක click කරලා ඉතුරු ටික දන්නවා ඒ විදිහට හදලා තියාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් දිගටම හිතට වටින කරුණු වලින් අපේ හිත පෝෂණය කරගන්න. ඉතින් තවත් වටිනා කාරණාවක් වැදගත් කාරණාවක් හම්බෙච්ච ගමන් ඔයාලා හම්බෙන්න එන්නම්. අන්න එතකන් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.